ඔව් පුනර්භවය සම්බන්ධයෙන් මම පුනර්භවය විශ්වාස කරන්නේ හුදු ආගමික අර්ථයකින්ම නෙමෙයි ගැමුණු විශේෂයෙන්ම මේ බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන් ස්ටීවන්සන් පටන් ගත්තේ 1960 විතර. දැන් එතුමාගේ ගෝලයා ජින් ටක මේ දෙන්නම අමතක කරන්න එපා මේ දෙන්නම සයිකියාට්‍රිස්ට්ලා. ඊළඟට බ්‍රයන් ලෙස්ලි වයිස් මේ සම්බන්ධ රිසර්ච් කරපු කෙනෙක්. බ්‍රයන් ලෙස්ලි වයිස් කියන්නේ මේ බ්‍රේන් කෙමිස්ට්‍රි පිළිබඳ රිසර්ච් පේපර් 37ක් අවුට් කරපු එක්කෙනෙක්. මේ ඊළඟට හෙලන් බ්‍රැන්ඩට් එංගලන්තේ මේ ඔක්කොම Google search කරලා ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන් නේ. බ්‍රයන් ලෙස්ලි වයිස් කිය අතර මම ඊපන් මේ මූලස්ත්‍රිකුත් කියන මම ඊළඟ වතාවේ හાર્ඩ් කොපි ටිකකුත් ගෙන අපි අද කතා කරන්නේ අතර බටහිර එක නෙවෙයි හින්දා බෞද්ධ එකනේ. ඒ නිසා ඒ බටහිර විද්‍යාත්මක පදනමකුත් පදනම් කරගෙන තමයි මම පුනර්භවය විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අපි ඊළඟ වැඩසටහනකදී අපේ හැමදෙරුත් එක්ක පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. දැන් මේ තේරවාද මහායාන පුනර්භවය ගැන ගත්තොත් තේරවාදය හරිම මේ සම්බන්ධයෙන් හරි සංකීර්ණ. ඒ කියන්නේ තේරවාදයේ සමහර දැන් තියෙනවා නිකන් ඒ කියන්නේ පුනර්භවයක් බුදුහාමුදුරුවෝ පිළිගත්තද නැද්ද කියලා හිතා ගන්න බැරි තැන් වගේ. ඒ කියන්නේ අපි ඒකට ඉස්සරහට එමු. දැන් තේරවාදී පුනර්භවය කියලා එකක් අපි කතා කරනවානේ. තේරවාදී දැන් පුනර්භවය පිළිබඳව බැලූ බැලමට එකකට එකක් පරස්පර තැන් කිහිපයක් අපිට තේරෙනවා. උදාහරණයක් හැටියට මහානිදාන සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරවාදී දීඝනිකායේ මහානිදාන සූත්‍රයේදී මේ මෞකුස විඥාණය බැසගත්තොත් තමයි අපි හඳුන්නේ මේ නාම කලලයක් හටගන්නේ කියලා. හැබැයි මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී කියනවා එහෙම භවයෙන් භවයට යන විඥානයක් නෑ කියලා. සාතිහාමුදුරුවෝ බයින්නේ ඒකනේ. සාතිහාමුදුරුවෝ කියනවානේ එකම විඥානයක් තියෙනවා භවයෙන් භවයට යන කියලා. ඒකනේ බණි. එතකොට බැලූ බැලමට තේරවාදී සූත්‍ර පිටකේ මේ මහානිදාන සූත්‍රයයි මහා තණ්හා සංකේ සූත්‍රය පරස්පරයි. ඊළඟට තේරවාදයේ කියන්නේ ප්‍රධාන වශයෙන් විඥාන 6යි. මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය 6 පදනම් කරගත්ත විඥාන 6. හැබැයි මරණය ගැන කියද්දී තේරවාදයේ කියනවා ආයුෂයි උණුසුමයි විඥානයයි බැහැර වුණාම තමයි මැරෙන්නේ. ආයුෂ්මාච විඥානනේ අපි හඳුන්වන්නේ. නිරත්තන්ව කලින් කරන් කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ ගැන කියද්දී චුල්ල වේදල්ලා හරි මම හිතා චුල්ල වේදල්ලා සූත්‍රය වෙන්න ඕනේ. ඔය හොඳටම ගන්න පුළුවන් එක තමයි ආයුෂ්මාච විඥානං යදාකායන් ජහන්ති කියන එක. එතකොට ඒ කයෙන් බැහැරෙන විඥානේ අර 6න් එකක් වෙන්න බෑ අපි හඳුන්වන්නේ. මොකද අර 6 ඇවිල්ලා මේ ඉන්ද්‍රියයි අරමුණයි එකතු වුණාමනේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානන්නේ. ඒතර මරණයේදී බැහැර වෙන විඥානයක් තියෙනවා නම් ඒක අර විඥානෙ වෙන්න බෑ. මහායානිකයෝ මේ මනස විශේෂයෙන්ම යෝගාචාර දර්ශනේ අසංග වසුබන්දු ආචාර්යවරුගේ යෝගාචාර දර්ශනයේ ලංකාවතාර සූත්‍රය සහ සුරංගම සූත්‍රය පදනම් කරගෙන අපි මේ මනස නමින් හඳුන්වන මේ ප්‍රපංචය මනස මේ ගැඹුරු ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මනෝවිඤ්ඤාණ, මනන විඤ්ඤාණ, ආලේ විඤ්ඤාණ. මනෝවිඤ්ඤාණ කියලා කියන්නේ මේ අපේ කන්ෂස් මයින්ඩ් එක. මේ අපේ සවිඥානික මනස වලින් අපි වැඩ කරන්නේ ඒකෙන්නේ. ඔව්. ආලේ විඤ්ඤාණය ගැන අපි කතා කරා කලින් නේද? ඔව්. එතකොට මේ මනන විඤ්ඤාණ කියලා කියන්නේ සබ්කන්ෂස් මයින්ඩ්. මේ බටහිර මනෝවිද්‍යාවේ උපවිඤ්ඤාණය කියන්නේ. ආලේ විඤ්ඤාණය තමයි ඇත්තටම මේ මනසේ ගැඹුරුම කොටස. මේ අයිස්බර්ග් එකේ යට දින්න ගෑනේ. මේක තමයි ඇත්තටම මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරේ අපේ චර්යාවන්ට අපේ පෞරුෂයට ඔක්කොටම බලපාන මනසේ මේ ඇත්තටම හරියට ගත්තොත් 7න් 6ක් විතරමයි තියෙන්නේ මේකට. ඒ කියන්නේ අයිස්බර්ග් එකක වතුර මුහුදේ පාවෙන අයිස්බර්ග් එකක ලොකු කොටසක් තියෙන යටනේ. මේක තමයි අපි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා අපි පොඩි කාලේ ඉඳලා අපි මුහුණ දෙන අත්දැකීම්, සිතුවීම්, දුක් වේදනා මේ ඔක්කොම ගබඩා වෙලා තියෙනවා. ඒතර ඔබ දන්නවා විඥානික බලපෑම පෞරුෂය ගැන විශේෂ මනෝවිද්‍යාවේදී කතා කරනවා. ආලේ විඥානය ගැන මහායානයේ කියනවා කර්ම බීජ, ක්ලේශ බීජ, ස්මෘති බීජ. ඒ කියන්නේ අපේ මෙමරිස් අපේ මොනවද මතක ඒ කියන්නේ අපේ මෙමරිස් අපේ කෙලෙස් සහ අපේ කර්ම බීජ මේ ඔක්කොම කපඩා වෙලා තියෙන්නේ මෙන්න මේ ආලේ විඥානේ. ඕකෙන් අපි කර්ම පැත්තකින් තිබ්බොත් මනස සහ කෙලෙස් කියන පැත්තට ඉන්නේ. ලිබිඩෝ මොටිඩෝ ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩතාවය කියලා ෆ්‍රොයිඩ් කිව්වේ ඒක. ඒ අපේ ප්‍රධාන අවිද්‍යා දෝමනස කියලා බුද්ධ ආගමේ කියන්නේ ඒකම තමයි කාමචන්ද්‍ර ව්‍යාපාද කාමරාග පිටි කියන්නේ මේ කම්ප්ලෙක්ස් එකම බුද්ධ ආගමෙත් ඉස්සර කරලා තියෙනවා. ෆ්‍රොයිඩ්ට වඩා ගොඩක් කලින්. මේ ටික තියෙන්නේ මේ අවිඥානික මනසේ මේ ගැඹුරු. මෙන්න මේ අවිඥානික මනස කියලා අපි කියන මේ ආලේ විඥානය තමයි මහායානයේ හැටියට භවයෙන් භවය ගමන් කරන්නේ. හැබැයි ඒක ස්ථාවර ආත්මය වගේ එකක් නෙමෙයි. ඒක ගලා යන ගඟක් වගේ. අපි දන්නවා හිතන්නේ. ප්‍රවාහයක් ඇත්තටම සම්පතික ප්‍රවාහයක්. හැබැයි තේරවාදයේ පුනර්භවය විස්තර කරන්නේ කොහොමද? තේරවාදයේ පුනර්භවය විස්තර කරන්නේ අපි මැරෙන මොහොතේ කර්ම නිමිති ගති නිමිති කියලා තුනෙන් එකක් අපේ මරණාසන්න අවසාන චුතිචිත්තයට අරමුණු වෙනවා කුසල හෝ අකුසල හෝ. ඒකට අනුව ඒකට සමාන ප්‍රතිසන්දි චිත්තයක් වෙන තැනක හට ගන්නවා. මේ අපේ බොඩි එකෙන් මුකුත් යන්නේ නැහැ. තේරවාදයේ හැටියට. වෙන තැනක රේවණ හැමදෙරුගේ ධර්මාර්ගය කියවලා බලන්න වෙන තැනක හට ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය එන් ස්ටීවන්සන්ගේ රේන්කාර්නේෂන් ඇන්ඩ් බයොලොජි කියන පොතේ ඔය පුනර්භවය කියන ළමයි ඉන්නවනේ ගැමුණු. ඒ ළමයින්ගේ විශේෂම වෙඩි පහරවල් වලින් මැරුණු ළමයින්ගේ
ගොඩක් වෙලාවට ඒ වෙඩි පහරට සමානුපාතික බර්ත් මාක් පිහිටනවා. උපන්ලම. දැන් ඔබ දන්නවා කවුරු හරි ඔයාගේ පිටට වෙඩි තිබ්බොත් පිටේ මේ හරි පිටට වෙඩි තිබ්බොත් මේ හරියටම ඉරක් ඇන්දා වගේ මේ පපුවේ ඒ වෙඩි තිබුණු තැනින්ම රේඛාවක් වගේ උණ්ඩේ මතුවෙන්නේ නැහැ නේ. වෙඩි උණ්ඩේ වදින තැන සහ පිට වෙන තැන තීරණය වෙන්නේ ඒ කියන්නේ ඉලක්කයේ ඒ කියන්නේ තුවක්කුවේ තියෙන දුර වෙඩි උණ්ඩේ වේගය ගොඩක් ඒවා බලපානවනේ. එතකොට ඉයන් ස්ටීවන්සන්ගේ රිසර්ච් එක අනුව ඇත්තටම අර ළමයින්ගේ බර්ත් මාක් තියෙන තැන් සහ කලින් භවයේ එයා කියන විස්තර වලට ගැලපෙන පුද්ගලයාගේ පෝස්ට්මෝටම් රිපෝට් එකේ මරණ පරීක්ෂණ වාර්තාවේ වෙඩි පහරින් ඇති වුණු තුවාල හාත්පස සමානයි. අනිත් එක වෙඩි උණ්ඩයක් වැදුනම ඔබ දන්නවා මේ වෙඩි උණ්ඩය ඇතුළට දැනට වඩා පිට වෙන තැන තුවාලේ ලොකුයි. يعني මස් කුට්ටිය කඩාගෙන එළියට යන්නේ. හැබැයි ඒක මේ එක ගන්ස් වලට උණ්ඩේට අනුව වෙනස් ඒ වෙනස් වීම වලට අර බර්ත් මාක් සමපාත වෙනවා. හැබැයි මම කියන්න හදන්නේ මේකයි. චුති චිත්තයට අනුරූපව ඇති වෙන ප්‍රතිසන්දි චිත්තයකින් අර වගේ ඩේටා එකක් කියන්න විදියක් නෑ ඊළඟ මම. මට කියන්න ඕනේ ඒක.